ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම වීඩියෝ එකක් ගේන්න හිතුවා ටික දවසකට පස්සේ. අද මම ඉස්සෙල්ලා මහලම් බලලා පෙන්නුවේ ඔයාලට පේනවා මේ ෆැබ්‍රික් එක සිංගල් ජර්සි ෆැබ්‍රික් එක. ටී-ෂර්ට්ස්, බ්ලවුස් වගේ දේවල් මහන ඇදෙන ෆැබ්‍රික් එකක් තමයි මේ ෆැබ්‍රික් එක. 180 වගේ සිංගල් ජර්සි ෆැබ්‍රික් එක. ESM 180 190 කියන්නේ මොකක්ද කියලා අද මම කියලා දෙන්න යන්නේ. ඒක මහාන ඇඳුම් සම්බන්ධව ඒක ගොඩක් YouTube එකේ වීඩියෝ තියෙනවා. ඔයාලට බලලා දැනගන්න පුළුවන්. ඉතින් මේ ඕලොග් එකේ ඔයාලට පේනවා සීම් එක දඟර වගේ මේ විදිහට ඇදිලා තියෙනවා. ඇඳුම ඇදිලා. කියන්නේ සිංගල් ජර්සි ෆැබ්‍රික් එකක් ඇදෙන ෆැබ්‍රික් එකක් ඕලොග් එකේ මේ විදිහට ගොඩාක් ඇදිලා තියෙනවා. දැන් අපිට ටී-ෂර්ට් එක සයිඩ් සීම් එකක් වගේ මහද්දි මේ වගේ ඇදුනොත් එහෙම ටී-ෂර්ට් එක හරි කැතයි. අපිට සීම් එක හරි පිළිවෙලට නීට් එකට මෙන්න මේ වගේ කෙලින් තියෙන්න ඕනේ. කොහොමද අපි ඕලොග් එකේ මේ වගේ රැලි වෙනව නම් කොහොමද නීට් එකට සීම් එක හදාගන්නේ? හොඳට ෆ්ලැට් වෙන්න හදාගන්නේ. ගැදරින් එක ගැන දන්නවද? ගැදරින් එක පාවිච්චි කරන්නේ කොහොමද? ගැදරින් එක දැම්මහම ගැදරින් එක විතරක් වැඩි කරලා සීම් එක හදාගෙන විතරක් හරිද? ගැදරින් එක වෙනස් කරාම තව මොනවද වෙනස් වෙන්නේ? ඒ ටික දැනගන්න අද අපි යමු වීඩියෝ එකට. දැන් ඔයාලට පේනවා මෙන්න මේ විදිහේ මේ ෆීඩොග් දෙක, මේ ෆීඩොග් දෙක කෑලි දෙකකට තියෙන්නේ. මේකට මේ පිටිපස්සේ තියෙන ෆීඩොග් එකට අපි කියනවා මේන් ෆීඩොග් එක කියලා. මේක කියනවා ඩිෆරන්ෂල් ෆීඩොග් එක කියලා. ඔයාලට පේනවා මෙතන තියෙනවා ඇඩ්ජස්ට් කරන මෙන්න මේ විදිහේ ඇණයක් එක්ක ටික ලොකු ඇණයක් එක්ක මෙන්න මේ විදිහේ කට්ට කීපයක් එක්ක මෙන්න මෙහෙම ඇණේ බුරු කරාම මෙහෙම උඩට පල්ලෙහාට දාන්න පුළුවන් ලීවර් එකක් තියෙනවා. අපි ගොඩක් අය දන්නේ මොකද්ද මේකෙන් කරන්න කියලා. මේ ලිවර් එකෙන් මොකද්ද කරන්න කියලා මේ ඔහේ කරකවනවා, පහළට දානවා, උඩට දානවා. මම ඔයාලට මුලින් කිව්වා වගේ මේක තමයි ගැදරින් ලිවර් එක. එහෙම නැත්නම් ඩිෆරන්ෂල් ලිවර් එක. මේකෙන් අපේ මම අර මුලින්ම පෙන්නුවා වගේ ඇඳුම ඇදිලා තියෙන එක අඩු කරන්නත් පුළුවන්, වැඩි කරන්නත් පුළුවන්. ඒ වගේම මේක වෙනස් වෙනකොට තව දේවල් කීපයක් වෙනස් වෙනවා. ඒවා අපි හදාගන්න ඕනේ, ඩිෆරන්ෂල් එක හදාගන්න ඕනේ. දැන් අපි බලමු මේ ඩිෆරන්ෂල් එක උඩටම තියෙද්දි එහෙම නැත්නම් ගැදරින් එක අඩු කරලම තියෙද්දි මොකද්ද වෙන්නේ කියලා. ඔයාලට පේනවා මේ ෆීඩොග් එක ඩිෆරන්ෂල් එක අඩුම කරලා තියෙද්දි, ඒ කියන්නේ මේ ලිවර් එක උඩම තියෙද්දි මෙන්න මේ ෆීඩොග් දෙක අතර මෙන්න මේ හිඩස ඔයාලට පේනවා. මම හෙමින් අරන් පෙන්නන්න. මේක ෆීඩොග් එක පහත යද්දි මේ කට තවත් දුරස් වෙනවා. මේ ලං වෙලා තියෙන කට මේ ෆීඩොග් එක උඩ තියෙද්දි තමයි ඇඳුම ෆීඩ් කරන්නේ. මේ විදිහට මෙහෙම පහළට යද්දි මේ කට ඈත් වෙනවා තවත්. ඒ කට ඈත් වෙනකොට වෙන්නේ ඇඳුම ඇඳුමක් වුණා අනොත් ඇඳුම තව ටිකක් මෙහෙම තියෙන එක මෙහෙම ඈත් වෙනවා කියන්නේ ඇඳුම තවත් අදිනවා. ඇඳුම තියෙන ප්‍රමාණයට වඩා තවත් ඇඳුම ඇද ගන්නවා මැෂින් එකේ. එතකොට අපි මේක පල්ලෙහාටම දාලා බලමු ඩිෆරන්ෂල් එක මොකද වෙන්නේ කියලා. ඔයාලට පේනවා මේක පල්ලෙහාට දානකොට මේ ලිවර් එක පල්ලෙහාටම දානකොට ඩිෆරන්ෂල් ෆීඩොග් එක ඇඩ්ජස්ට් එකක් වෙනවා. ඔයා පේනවා ඇති. දැන් මෙහෙම උඩගම තියෙද්දි එහෙම වෙනස් වෙන්නේ නැහැ. මේක පහළට යද්දි තමයි ගැදරින් එක වෙන්නේ. ඔයාලට පේනවා මේ
අපි පල්ලෙහාටම දාලා බලමු මොකද්ද වෙන්නේ කියලා. මේක පල්ලෙහාටම දැම්මොත් මොන වගේ වෙනසක් වෙනවද කියලා. දැන් ඔයාලට පේනවා. දැන් අපි ඉස්සෙල්ලා වගේ වෙන්නේ මේක පීඩොක් පල්ලෙහාට යද්දි පීඩොක් දෙක මෙතනින් ගොඩක් ලං කරගන්නවා. ඒ කියන්නේ මේන් පීඩොක් එකට ඩිෆරන්ෂල් පීඩොක් එකකින් ඇඳුම අරන් දෙනවා ඉස්සරහට තව ටිකක් ඉක්මනට අරන් යන්න. එතකොට වෙන්නේ ඇදෙන ඇඳුම ඇදෙන එක නැති කරලා තව ටිකක් අකුල ගන්නවා. ඉතින් අපි ගොඩාක් මේකේ ගැදරින් එක වැඩි කරොත් ඇඳුම ගොඩාක් ඇකිලෙන්න ගන්නවා. එතකොට ඇඳුම සමහරලාට නූල ඇදෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම සමහරට පකරින් එහෙම නැත්නම් රැලි වගේ වෙන්න පුළුවන් ඇඳුම. ඒක හන්ද අපි අවශ්‍ය ප්‍රමාණයට විතරයි මේක වැඩි කරගන්නේ. ඒ අවශ්‍ය ප්‍රමාණයට වැඩි කරද්දී තව දේවල් ටිකක් ඔයාලට වෙනස් කරගන්න වෙනවා. අපි බලමු ඒක ඉස්සරහට ප්‍රැක්ටිකලි බලමු අපි මොකද්ද වෙනස් කරන්න ඕන කියලා. අපිට විශේෂයෙන් අපිට හදාගන්න වෙනවා SPI එක. අපි ගැදරින් එක පහළට දාන්න දැන් ඔයාලට පේනවා මේ ඇඳුම ගොඩාක් නූල් ළඟයි. මේ ඩිෆරන්ෂල් එක මම උඩම තියෙද්දි නැත්නම් ගැදරින් ලිවර් එක උඩම තියෙද්දි තමයි මම මේ මැස්ම ගත්තේ. මේකේ ගොඩක් නූල් ළඟයි. අපි ගැදරින් එක SPI එක වෙනසක් කරන්නේ නැතුව ගැදරින් එක චුට්ටක් පල්ලෙහාට දාලා බලමු මේ නූලත් එක්ක නූල කොහොමද වෙනස් වෙන්නේ කියලා. මම දැන් මේක දැන් ගැදරින් ලිවර් එක මෙන්න මේ විදිහට දැන් උඩම කට්ටේ තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මේ උඩම කට්ටේට තමයි සමාන්තරව තියෙන්නේ. මම මේක මෙහෙම එක කට්ටයක් විතරක් පල්ලෙහාට දානවා. දාලා මේ විදිහට මේ ඇනේ රද කරගන්නවා. තර බලමු අපි මොන වගේ වෙනසක්ද වෙලා තියෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා අපි එක කට්ටේ පහළට දෙමු. ඒ කියන්නේ මේ ෆැබ්‍රික් එකට මේ තියෙන පරණ මැස්ම ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ මේ යට තියෙන පරණ මැස්ම, මේ තියෙන උඩ අලුත් මැස්ම. අපි පරණ මැස්මට වැඩිය චූටි ප්‍රමාණයක් SPI එක එහෙම නැත්නම් නූල් දුර පොඩි ප්‍රමාණයක් දුරස් වෙලා තියෙනවා. ඒ වගේම දැන් මේකේ ඇඳුම ගොඩක් ඇදිලා තියෙනවා. මේකේ ඇදිච්ච ප්‍රමාණය ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා. දැන් අපි බලමු අපි දැන් මේ ඉස්සෙල්ලා කට්ට එක කට්ටයක් පල්ලෙහාට දැම්මේ. දැන් ඒ කියන්නේ උඩ ඉඳන් දෙවෙනි කට්ටේ. දැන් බලමු මේ තුන්වෙනි කට්ටේට දාලා කොච්චර SPI එකේ වෙනසක් වෙනවද ඇඳුමේ මොන වගේ වෙනසක් වෙනවද කියලා. ඔයාලට පේනවා මැෂින් එකේ ස්පීඩ් එකත් ටිකක් පුර වැඩි වෙලා තියෙනවා. දැන් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට තමයි දැන් නූල තියෙන්නේ. මේ අපි කලින් එක කට්ටයක් දාලා මාපු නූල පැහැදිලි වෙනසක් පේනවනේ. දැන් මේකේ නූලට වැඩිය මේකේ නූල දුරස් වෙලා තියෙනවා. ඒ වගේම දැන් ඇඳුම හොඳ ගානට ඔයාලට පේනවා ප්ලැට් එක ඉස්සර වගේ රැලි ගතියක් නැතුව හොඳට තියෙනවා. අපි තව එකක් පාත් කරලා බලමු මොකද වෙන්නේ කියලා. මේ විදිහට තව එකක් පාත් කරලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් බලමු අපි මේ දැන් මහන හැම අපි ගැදරින් එක වැඩි කරන කිසිම එකකදී අපි SPI එක වෙනසක් කරේ නැහැ තාම. දැන් ඔයාලට පේනවා SPI එකේ සෑහෙන ලොකු වෙනසක් වෙලා තියෙනවා. නූල් ගොඩක් දුර වෙලා තියෙනවා. අපි පරණ එකත් එක්ක සසඳලා බලමු. වෙනවා ඉස්සරහට වැඩි ගොඩක් නූල් දුර වෙලා තියෙනවා. එතකොට ඇඳුමේ තත්ත්වය බැලුවොත්
දැන් හොඳටම ප්ලැට් වෙලා තියෙනවා. මේක ප්ලැට් වෙලාත් එක්කම පුංචි රැලි ගතියකට දැන් එන්න බලනවා. දැන් ඇඳුමේ උඩ පකරින් එකක් එන්න බලනවා. අපි තව එකක් පාත් කරලා බලමු ආයෙ මොකද වෙන්නේ කියලා. දැන් ගැදරින් එකේ පාත් කරන්න පුළුවන් උපරිම අපි පාත් කරලා තියෙන්නේ. ඔයාලා පේනවා මෙහෙනකොට පුට් එක ළඟින් බලන්න දැන් මේ වගේ මේ රැලි වෙන ගතියක් තියෙනවා දැන්. දැන් කියන්නේ ගැදරින් එක හොඳටම වැඩි. ස්පෙයා ගොඩක් දුරස් වෙලා තියෙන. ඒ වගේම රැලි වෙන එක හොඳටම වැඩි. ඇඳුමෙත් ඔයාලා පේනවා ගොඩක් රැලි වෙලා අර චේන් එකේ නූල ගොඩක් තද ගතියක් තියෙනවා දැන්. දැන් ඇදෙනවා මේ මඩුයි ටික. දැන් මේ ඇඳුම බලන්න පුට් එක ගාවෙන් ගොඩක් මේ නිකම් හරිනම් ප්ලීට් අහුවෙලා වගේ රැලි වෙලා තමයි යන්නේ. ඒ කියන්නේ දැන් මේ ඇඳුමට අපේ ගැදරින් එක වැඩි. අපි දැන් හරි ගැදරින් එක ඇඳුම වල තියාම දැන් අපිට තේරෙනවා දැන් අපි කට්ටෙන් කට්ටේ පාත් කරලා බැලුවා මොන මොන තත්ත්වෙද තියෙන්නේ කියලා ගැදරින් එක. අපිට තේරෙනවා අපි තුන්වෙනි කට්ටේට වගේ තියාගත්තා නම් උඩ ඉඳන් බිඳුවේ ඉඳන් පළවෙනි කට්ටේ ඉඳන් තුන්වෙනි කට්ටේට මෙන්න මේ විදිහට තියාගත්තා නම් අපි දැන් බලපු තත්ත්වෙත් එක්ක හොඳටම ඇති කියලා හිතනවා. දැන් ඔයාලට පේනවා මේ රැලි වෙලා තියෙන ඇඳුම දැන් නූලත් දෙනවා හොරයි කැඩෙනවා නූලටක් ගාලා. දැන් බලමු අපි තුන්වෙනි කට්ටේට තියලා කොහොමද දැන් මෙහෙන විදිය කියලා. දැන් ඔයාලට පේනවා තුන්වෙනි කට්ටේට තිබ්බට පොඩ්ඩක්වත් රැලි වෙන්නේ නැහැ ගානට. ඇඳුමෙත් හොඳ ගානට ඇදිලත් නැහැ රැලි වෙලත් නැහැ. දැන් ඇඳුමත් හොඳට ප්ලැට් තියෙනවා. ඒ වගේම නූලත් හොඳට පැහැදිලිව තියෙනවා. මේ විදිහට දැන් අපි තව ටිකක් දැන් අපි දැන් දෙවනික දැම්මට පස්සේ ඔයාලට පේනවා නූල පොඩ්ඩක් දුර වෙලා තියෙනවා. අපි අනිවාර්යෙන් නූල හදා ගන්න ඕනේ. SPI එක අපි හදා ගන්න ඕනේ. සමහර විට මගේ වීඩියෝ බලන කට්ටිය දන්නේ දැන් SPI එක කොහොමද හදන්නේ කියලා. ඔයාලට පේනවා මේ මැෂින් එක මේක Pegasus M700 මොඩල් එකේ මැෂින් එක. මේ මැෂින් එකේ SPI පින් එක තියෙන්නේ මෙන්න මෙතන. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තමයි SPI පින් එක තියෙන්නේ. ගැදරින් එකට උඩු පැත්තෙන් තියෙනවා අපි ඔලු මැෂින් එක SPI අඩු එකතු කරනකොට හෝ අඩු කරනකොට කියන්නේ නූල් දුර වැඩි කරනකොට හෝ අඩු කරනකොට මේ බටන් එක මෙහෙම ප්‍රෙස් කරගෙන හෑන්ඩ් වීල් එක මෙන්න මේ විදිහට ඉස්සරහ පැත්ත තමයි කරකව ගන්න ඕනේ. කියන්නේ මැෂින් එක කැරකෙන පැත්තට. හැම වෙලේම ඕලොග් එකේ මැෂින් එක කැරකෙන්නේ ඉස්සරහට. මේ විදිහට ඉස්සරහට කැරකෙන පැත්තට කරකවන ගමන් බටන් එක ප්‍රෙස් කර ගන්න ඕනි. මේ විදිහට බටන් එක ප්‍රෙස් කරගෙන මැෂින් එක කරකවනකොට මෙන්න මේ එක තැනකදී එකපාරට අපි මේ බටන් එක ඇතුළට යනවා. ඒ ඇතුළට ගියාට පස්සේ එහාට මෙහාට කරකවන්න බැරි තැනක් එනවා. එතෙන්දී අපි මැෂින් එක කැරකෙන පැත්තට කැරකුවොත් SPI එක එහෙම නැත්නම් නූල් දුර වැඩි වෙනවා. නූල් තවත් දුර වෙනවා. ආපස්සට කැරකුවොත් නූල් තව ලං වෙනවා. ඒ කියන්නේ මේ බටන් එක ප්‍රෙස් කරගෙන මේ පැත්තට කරකවනකොට ඔයාලට පේනවා මේ ඉලක්කම් තියෙනවා. මේ 1 2 3 4 කියලා තියෙන්නේ. මේ 1 කියන එක මෙතන මේ ඔයාලට පේනවා මේ කට් මාක් එක. මේ කට් මාක් එකෙන් උඩට කැරකෙන 2 3 4 කියන පැති වලට යනකොට SPI එක එහෙමත් නම් නූල් දුර වැඩි වෙනවා. නූල් තව දුර වෙනවා. එතකොට බටන් එක ප්‍රෙස් කරගෙන අපි මේ පැත්තෙන් මෙහෙට කරකවනකොට මෙහෙ පිටිපස්සට කරකවනකොට
SPI එකේ දුර අඩු වෙනවා. ඒ කියන්නේ නූල් දුර අඩු වෙනවා. ඒත් දැන් අපි දැන් අනේ ගැදරින් එක වැඩි කරන්න නූල් දුර අඩු කරගන්න ඕනේ අපි. නූල් අපිට අවශ්‍ය ප්‍රමාණයට අඩු කරලා. එතකොට අපි බටන් එක ප්‍රෙස් කරගෙන මෙතන දුර මේ විදිහට ලොකු ප්‍රමාණයක් කරකවන්න පොඩි ප්‍රමාණයක් සෙන්ටිමීටර් 2ක් විතර ඔය විදිහට පස්සහට කරකවලා දැන් අපි මහලා බලමු නූදුර මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයාලට පේන නූදුර අඩු වෙලා තියෙනවා. ඉස්සෙල්ලා මේ තියෙන්නේ කලින් මහපු නූල් එකේ නූලේ දුර. මේ තියෙන දැන් මහපු එකේ දුර. පුංචි ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. අපිට අවශ්‍ය ප්‍රමාණයට නූල් අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අඟලට නූල් 12ක් 13ක් වගේ ටී-ෂර්ට් එක බ්ලවුස් එක වගේ අවශ්‍ය ප්‍රමාණයට නූල් දුර අඩු වෙලා තියෙනවා. දැන් නූලත් හොඳට ඇදෙනවා. මේ විදිහට ස්ප්‍රේ එක හදා ගන්නවා. හදාගෙන අපි දැන් පේනවා හොඳ ලස්සනට නූල පැහැදිලිව තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි ගැදරින් එක අපි ඇඩ්ජස්ට් කරගන්නේ. ඇඳුම ඇදෙනවා නම් ඇඳුම අවශ්‍ය ප්‍රමාණයට ගැදරින් එක ඇඩ්ජස්ට් කරගන්න සහ ගැදරින් එක ඇඩ්ජස්ට් කරද්දී SPI එක අපි හදාගන්නේ ඔය විදිහට තමයි. මම හිතනවා මගේ වීඩියෝ එක පැහැදිලි ඇති කියලා. ඉතින් ස්කිප් කරන්න නැතුව වීඩියෝ බලන්න. එතකොට තමයි පැහැදිලිව තේරෙන්නේ. අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඉතින් අදට මම මගේ වීඩියෝ එකකින් සමු ගන්නවා. මගේ channel එක subscribe කරන්න. bell notification එකත් ඔබලා තියාගන්න. ඉස්සරහට එන වීඩියෝ බලන්න. ඔයාලට වැදගත් වීඩියෝ ඉස්සරහටත් මම දාන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මම මේ channel එකේදී පැහැදිලිව ඔයාලට කියලා දෙන්නේ ගෙදරදී ගෙදර වැඩ කරන කෙනෙකුට කරගන්න අවශ්‍ය පොඩි දේවල් විතරයි. මම එතනින් එහාට ලොකු දේවල් වලට මගේ channel එක මම දාන්නේ නැහැ. ටයිමින් තියන්න එතකොට ඒ වගේ දේවල් ලොකු දේවල් දානවා අඩුයි. එහෙම අවශ්‍ය නම් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන්න. මම ඔලොගේ ලූප ටයිමින් එක තියාගන්නේ කොහොමද කියලා ඉස්සරහට කියලා දෙන්නම්. අවශ්‍ය නම් කමෙන්ට් කරන්න. මම ඒක ඔයාලට කියලා දෙන්නම්. ඉතින් එහෙනම් ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.